මේ ජීවිතේ හරියට පොතක් වගේ. ඒ ජීවිතේ නැමැති පොත විවිධ පරිච්ඡේදවලින් ලියවිලා තියෙනවා. ඔයාගේ තොල්පෙති අතරේ ගත වෙච්ච කාලේ සුන්දර වුණාට මෝසම් සුළඟකට මැදි වුණා වගේ අපේ ජීවිතේ හෙට මෙහෙට පාවෙලා ගියා. ජීවිතේ හෙට මෙහෙට පාවෙලා යනකොට ආර්ථිකය, පන්ති ભેදය මේ ඔක්කොම අපි දෙන්නට මැදිහත් වුණා. කොහොම හරි ඒ ආදරේ මතකයක් වෙලා මගේ ජීවිතේ ළඟ නතර වෙලා. හැබැයි ඒ මතක සටහන් හරි ආදරණීයයි. ඒ ආදරේට කිසිම වෙලාවක පන්ති ભેදයක් තිබුණා. ඔයා දුප්පත්ද පොසත්ද කියලා මං කවදාවත් හිතුවේ. මං මත් වෙලා වගේ ආදරය කළේ ඔයාගේ ආදරයට. ඒ වගේම ඔයා සමග ගත කරපු ලෞකික ජීවිතයේ මිහිර තවමත් මට මතකයි. ඒ මතකයන් පොතක් වගේ මන් ළඟ ගොනු වෙලා තියෙනවා. ඒ මතකයන් ඇතුලේ ඔයා හැමදාම ඉන්නවා. එතකොට මට හැඟෙනවා මේ ආදරය නැමැති පුස්තකයේ ඔයා තමයි ප්‍රධානම චරිතය. මම ඔයත් එක්ක ඒ ආදර කතාව ඇතුලේ හැමදාම හිතෙන් සැරිසරනවා.